මේ තියෙන්නේ අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය. පහුගිය 28 වෙනිදා අපි සයිකොලොජි සොසයිටි එකෙන් සහ නර්සිං ෆැකල්ටි එකෙන් මෙහෙට ෆීල්ඩ් විසිට් එකක් ගියා. ඒ වගේම ෆ්‍රෙන්ඩ්ලි ටැප් එකක් තිබුණා. දීර්ඝ කාලීන පුනරුත්ථාපන ඒකකයේ නිවාසිකව ප්‍රතිකාර ලබන අයත් එක්ක. මුලින්ම අපිට මේ හෝල් එකේදී පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දුන්නා. මේ ඉන්නේ අපිත් එක්ක විසිට් එකට ආව බංග්ලාදේශ ස්ටුඩන්ට්ස්ලා. මේ තියෙන හොස්පිටල් එක කන්ටැක්ට් කරගන්න අවශ්‍ය නම් කන්ටැක්ට් ඩීටේල්ස්. ඊට පස්සේ අපි යුනිට්ස් කීපයකට ගියා. එතිකල් නැති නිසා මම මේ වගේ තැන්වල වීඩියෝස් ගත්තේ නැහැ. ඊට පස්සේ තමයි අපි ලොන්ග් ටර්ම් කෙයාර් යුනිට් එකට ආවේ. මේ යුනිට් එකේ ඉන්නේ ඇග්‍රෙසිව් බිහේවියර්ස් නැති අය. ඉතින් අපි යාළුවත් එක්ක සින්දු කිව්වා, ඩාන්ස් කරා. ඒ වගේම නර්සිං ෆැකල්ටි එකේ කියලා පොඩි ට්‍රීට් එකකුත් ඒගොල්ලන්ට සූදානම් කරලා තිබුණා, අයිස්ක්‍රීම් එකක්. මෙතන මූණු පේන්න පෝස්ට් කරලා තියෙන්නේ අපේ යාළුවෝ, ලෙක්චරර්ස්ලා සහ ස්ටාෆ් එකේ අයව විතරයි. අපිට හේති මෙන්න මේ බහුව යාළුවොත් හම්බුණා. මෙතන ප්‍රතිකාර ගන්න ගොඩක් අය ඔයාලා අපේ වගේම සාමාන්‍ය විදියට හිටපු මිනිස්සු. මේ වගේ මානසික මට්ටමක් මිනිස්සෙකුට ඇති වෙන්න සමහර වෙලාවට එයාගේ සමාජයත් හේතුවක් වෙනවා. අපි ළඟදී දැක්කා කැම්පස් එකක මල්ලි කෙනෙක් එයාගේ සීනියර්ස්ලාගෙන් එන පීඩනය දරා ගන්න බැරුව තමන්ගේ ජීවිතය නැති කරගෙන තිබුණා. ලෝකෙම මෙන්ටල් හෙල්ත් අවයර්නස් මන්ත් එක විදිහට පිළිගන්නේ මේ මාසේ. ඉතින් අපි මේ මාසේ ඉඳන්වත් තව කෙනෙකුගේ ජීවිතේ නැති වෙන හේතුවක් වෙන්නේ නැතුව ජීවිතේ එපා වුණ මිනිස්සෙකුටත් ජීවත් වෙන්න බලාපොරොත්තුවක් ඇති කරමු.